සුබ දවසක් කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ඔන්න සාතරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද අපි යනවා grocery shopping කරන්න. ඒ වුණාට ඉතින් grocery shopping කරන විදිහ නම් ඔන්න මම වීඩියෝ කරේ නෑ. ඔන්න ඉතින් හවස් වෙලා තමයි අපි ගියේ. මොකද දැන් රාමදාන් කාලේ නිසා ටිකක් කලින් යන්න ඕනේ. නැත්තම් හවසට ගොඩක් සෙනඟ පිරෙනවා. ඉතින් ඒ හින්දා අපි දෙන්න ටිකක් කලින් ගියා. ගෙදර 3:00ට විතර තමයි ගියේ. ඉතින් මේ ගෙනාපු බඩු මං හිතුවා ඔයාලට මගේ මේ චූටි වීඩියෝ එකෙන් චූටි දැනුමක් හරි ලැබෙයි කියලා. ඒ හින්දා තමයි මම මේ විදිහට මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ. ඉතින් හැමදාම වගේ grocery shopping ගේනවනේ. ඉතින් මට හිතුණා මං අද grocery shopping කරනකොට මොනවද විශේෂයෙන් දේවල් කරන්න කියලා. අපේ ගෙදර දැන් කෑමවලට පොල් තෙල් සහ ඔලිව් ඔයිල් විතරක් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් මෙතන තියෙනවා පොල් තෙල්, ඒ වගේම චීස්, රටින්දි පැණි, ඉතින් ඒ වගේම බාබකියු සෝස් එකක් තියෙනවා. තව ඔලිව් ඔයිල් මෙන්න මේ වගේ කෑන් එකක් තියෙනවා. මොකද ලොකු කෑන් එකකුත් තියෙනවා. මම ඔයාලට කියන්නම්කෝ මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගෙනාවේ අපේ ආදරණීය ගෘහිණියන්ට වැදගත් වෙයි කියලා. මොකද පොල් තෙල් කන්න පුරුදු වෙන්න. පොල් තෙල් වල කිසිම අගුණයක් නැහැ. ඉතින් ඔලිව් ඔයිලුත් පුළුවන් නම් කන්න. මම ලොකු ලුණු කිලෝ 3ක් ගෙනාවා. මොකද මිල ගණන් අඩු වුණාම ඔයාලට පුළුවන් ඒ වගේ වැඩිපුර ගෙනල්ලා ලුණු සම්බල්ෙම හදලා ෆ්‍රිජ් එකේ තියාගන්න. ඉතින් ඒ හින්දා තමයි මං ගෙනාවේ. ලොකු ලුණු වගේම සුදු ලුණුත් ගෙනාවා. මඤ්ඤොකා ගෙනාවා. මඤ්ඤොක එක මගේ අතින් බිම වැටලා කැඩුනා. ඒ වුණාට මම ඒක දාලා ආවේ නෑ. ඒක අරගෙන ආවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න හොඳ නෑනේ. ඉතින් අර ඩිස්කවුන්ට් වැටලා තියෙනකොට පොල් තෙල් වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම මම අරගෙන එනවා. මොකද ඒවා එක්ස්පයර් ඩේට් එකත් බලලා තමයි ගෙනෙන්නේ. මේ ඕරියෝ ඒ වගේම ක්‍රීම් කැකරුත් ගත්තා. මේ වගේ පරාත හදලා තියෙනවා. ඉතින් අපිට ඒක ගෙනල්ලා ඉවල පොඩ්ඩක් රත් කරගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් කජු නට්ස් මේ හැම එකක්ම එකට තියෙන නට්ස් බෝතල් ඒ කියන්නේ ටින් මට දෙකක් විතර යනවා මාසෙට. ඉතින් මම නිතරම වගේ දැන් නට්ස් එහෙම කන්න පුරුදු වෙලා ඉන්නවා. මැකරල් ගෙනල්ලා තියෙනවා. පොල් කීරි එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ මෙතන තියෙනවා ඕට්ස් එකක්. ඕට්ස් සහ පළතුරු මිශ්‍රය. ඒක තමයි මම දැන් කන්න උදේට පුරුදු වෙලා ඉන්නේ. ඉන්දියාප්ප පිටි එකක් තියෙනවා. ඒ වගේම මේ චිකන් නගට්ස් බබාලාට තමයි. සොසේජ්ස්ුත් බබාලාට. මෙන්න මේ දේවල් බබාලාට තමයි ගෙනාවේ. ඉතින් එයාලගේ ඒ කාලෙදි කන්නේ නැතුව වයසට ගිහිල්ලත් කන්න බෑනේ. ඉතින් ගොඩක්ම දෙන්නෙත් නැහැ. ඉතින් අර මම මේ වීඩියෝ එක තුළින් ඔයාලට දැනුවත් කරන්න හැදුවේ දැන් අපි සාමාන්‍යයෙන් අවුරුදු 35 පව වෙච්ච ගමන් අපි හැමෝම පිටි කෑම වලින් පොඩ්ඩක් ඈත් වෙන තරමට ගොඩක් හොඳයි. පළතුරු පුළුවන් තරම් කන්න. මං අද ගෙනත් තියෙනවා ප්ලම්ස්, ඒ වගේම මිදි, ස්ට්‍රෝබෙරි, අඹ, පේර, ඒ වගේම අලිපේර, අඹ, කෙසර් ගෙඩි, ඩ්‍රැගන් ෆෘට්. ඉතින් ඊට අමතරව මම මේ චොචෝ ගෙඩියේ සහ උයන අඹ දැක්කා. ඉතින් ඒකෙනුත් ගෙනාව. ගෙදර එළවලු තිබුණා. මම මේ සැරේ එළවලු ගෙනාවේ නැහැ. මොකද ගෙනාපු එළවලු ගොඩක් තියෙනවා. ඉතින් මගේ වගාවෙත් තියෙනවානේ බටු ඒ වගේ දේවල්. ඉතින් ඒ හින්දා ගෙදර ගෙනාපු එළවලු තිබිච්ච නිසා එළවලු ගෙනාවේ නෑ. අවශ්‍යම දේවල් ටික තමයි ගෙනාවේ. පුළුවන් තරම් ඔයාලා ඔයාලගේ ජීවිතේ වතෙන් උනත් හොයාගන්න පුළුවන් පළතුරු කන්න. මොකද මං අර කිව්වා වගේ අපි අවුරුදු 35 පව වෙච්ච ගමන් එක එක ලෙඩ රෝග අපිට හැදෙනවනේ. ඉතින් පිටි කෑම වලින් නම් චුට්ටක් විතර ඈත් වෙන තරමට තමයි පිටි කන්න. ඒ වුණාට ඉතින් නිතරම පිටි කන්න එපා. බ්ලූබෙරි අනිවාර්යයෙන්ම ඔයාලගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හොඳයි. බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි කියන්නේ අපේ ස්කින් එක ග්ලෝ වෙන තත්ත්වයට පත් කරන පළතුරු තමයි. පළතුරු ගොඩක් ගේන්න තමයි ගියේ. උනාට පළතුරු ඒ වෙලාවේදී ගොඩක් ඉවර වෙලා කට්ටිය අරන් යනවනේ. ඉතින් අන්නාසි ගෙඩියක් තිබ්බා. ඒක මට වීඩියෝ එකට ගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ තවත් දේවල් තමයි. ඉතින් මේ තියෙන්නේ මම පිෂ් ටිකක් ගත්තා. මෙතන තියෙන්නේ මෙහි තියෙනවා කෙදර්. ඒ කියන්නේ අර කෙලවල්ලෝ කියන්නේ අන්න ඒක. ඉතින් කෑලි කපලා තමයි මම අරගෙන ආවේ. මොකද කප ඉන්න බැරි නිසා ලොකු කොටස් වශයෙන් තියෙන්නේ. ඉතින් ලොකු මාළුවෝනේ. ඒ හින්දා ඉතින් මම මේක ඔයාලට පෙන්වන්න ඕනේ. ඔයාලගෙත් මේ කුකර් එකට පුළුවන් නම් මෙන්න මේ වගේ ඇල්මිනියම්
වලින් ඇවිල්ලා තියෙනවා කවරින් එකක්. අන්න ඒවා දාගන්න. එතකොට ඉතින් ඇත්තටම නිතරම කුකර් එක පිරිසිදු කර කර ඉන්න ඕනේ නෑ. ඒක උඩින් පිහ දාන්න විතරයි තියෙන්නේ. එතකොට අර කුකර් එක ජරා වෙන එකත් කෑම කෑලි වැටිලා සවුත් වෙන එකත් අඩු වෙනවා. ඉතින් ඒකත් ඔන්න මම ගත්තා. ඒ වගේම බේකින් පේපර් ගත්තා. මේ එයා ෆ්‍රයි එකට දාන්න තමයි බේකින් පේපර් ගත්තේ. ඉතින් හීට් එකට ඔරොත්තු දෙන ග්ලව්ස් වගේම සර්වියට් මේක සෙට් එකක්ම තිබුණා. ඉතින් මම මේක ගත්තා. ඉතින් ඒක හරි ලස්සනක් වගේ දැනෙනවා. මගේ දැන් තියෙන ඒවා ටිකක් පරණයි. ගෙදර තියෙනවත් එක්ක ගෙනාපුවා. ඒ වුණාට මට මේකට හිත ගියා. ඉතින් ඒකත් ගත්තා. ඒ වගේම බේකින් ට්‍රේ ගත්තා. එයා ෆ්‍රයි එකට අපේ ගෙදර සර්වියට් මෙන්න මේ රෝල්ස් නම් වැඩිපුර යනවා. මොකද කිචන් එකේ ගොඩාක් පාවිච්චි කරන්නේ ඒ සර්වියට් රෝල්ස්. එන්නකො පෙන්නන්න. මේ තියෙන්නේ මම සෙට් කරලා. ඉතින් මේතනින් ඕන වෙලාවට සර්වියට් රෝලක් කඩාගෙන මට ගොඩක් දුරට අත හොදන පුරුද්දක් තියෙනවා. ඉතින් ඒ හොදලා ආයෙ පිහදා ගන්න ඕන ඔය සර්වියට් වලින්. ඒ වගේම කිචන් ටොප් එක උඩ වතුර තිබුණොත් මම ඉතින් ඒ වගේන් තමයි පිහදාන්නේ. ඉතින් එන්නකෝ දැන් ඉතින් ගෙනාව බඩු ටික කොටස් වශයෙන් මම ඔයාලට පෙන්වන්නේ. මම කියවන්නේ මගේ තම්මේල් එකේ දකින්න ඇතිනේ මම ග්‍රොසරි බඩු කියනකොට විශේෂයෙන් හිතන දේවල් තියෙනවා කියලා. ඉතින් අපිට ගොඩක් බඩු ගන්න ගියපහම ගොඩක් අය හිතනවනේ මේ කාලෙට මේ ටික අරගෙන ගියොත් ඇති කියලා. ඒ වුණාට මම ඔයාලට චූටි දෙයක් කියන්නම්. අපිට ඩිස්කවුන්ට් වලලා තියෙනවනේ ඒ වෙලාවට පොල්තෙල් වගේ දේවල්, ඔයිල් වගේ දේවල්, නට්ස් වගේ දේවල් නම් වැඩිපුර ගෙනත් තියාගන්න. මොකද ඒ වගේ දේවල් එක පාටම ඩිස්කවුන්ට් එක නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් මං අන්න ඒ හින්දා තමයි පොල්තෙල්, ඔලිව් ඔයිල් වගේ දේවල් ගෙනත් තියාගන්නේ. දැන් නම් සන්ෆ්ලවර් ඔයිල් ගෙනෙන්නේ නැහැ. සන්ෆ්ලවර් ඔයිල් වලින් අපි බදිනකොටම මේ ඒකේ නිකන් ඇලෙන ගතියක් වගේ තියෙනවා මේ බිත්තිවල. ඉතින් එතකොට බිත්ති එහෙම පිරිසිදු කරන්නත් වෙනවා. ඒ හින්දාම තමයි මම දැන් පොල්තෙල් වලට යමුනේ සහ පොල්තෙල් කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔලිව් ඔයිලුත් එහෙමයි. ගැඹුරු තෙලේ බදින්න සහ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පල්පහන් පූජා කරනකොට පහනට දාන්න තමයි මම පොල්තෙල් ගෙනින්නේ. ඒ වගේම කෑම වලට නම් ඔලිව් ඔයිලුත් දානවා, පොල්තෙලුත් දානවා. ඉතින් මේ දෙක තමයි අපේ ගෙදරට පාවිච්චි කරන්න දැන් ගේන්නේ. ඉතින් ඔන්න මම ඔක්කොම අස්පස් කරලා අතු ගාලා එහෙම තමයි වොෂ් දාගන්න හදන්නේ. ඉතින් මං හැමදාම කියනවනේ මට ඒක පුරුද්දක් වෙලා තියෙනවා. ගෙදරට බඩු ටික ගෙනල්ලා එහෙම ඔක්කොම ටික අස් කරලා ගේත් හොඳට පිරිසිදු කරලා තමයි මං ඊතුරු වැඩ ටික කරගන්නේ. ඉතින් මේ මං ඔයාලට ගෙනාවේ මගේ දවස් 2ක වීඩියෝ එකක්. වීඩියෝ එක පුරාවට රැඳිලා ඉන්නකෝ මම හවසට තේ බොන්න කවුරු හරි අමුත් එක්ක ආවහම පිළිගන්නන්න තේ වලට හොඳ රසවත් කෑමක් හදනවා. ඉතින් ඔයාලගේ ගෙවල් වලටත් කෙසෙල් ගෙඩි එහෙම ගෙනල්ලා ඉදිලා වැඩ වුණාම මොකද කරන්නේ? විසික් කරනවද? එකෝ ගස්සක් මුලට දානවද? මගේ ගොඩක් වීඩියෝස් තියෙනවා මම කෙසෙල් ගෙඩි වලින් හදලා තියෙන දේවල් එක්ක. ඉතින් මට හිතුණා අද ඔයාලට පෙන්නන්න චොක්ලට් කේක් එකකට කෙසෙල් ගෙඩි දාලා කෙසෙල් ගෙඩි මිශ්‍ර චොක්ලට් කේක් එකක් හදන විදිය. ඉතින් මම ඉස්සෙල්ලා පිටි ටික අරගෙන ඒකට කොකෝ පවුඩර් ටිකක් මිශ්‍ර කරලා බේකින් පවුඩර් මිශ්‍ර කරලා තමයි ගත්තේ. ඒ වගේම ඔයාලා දකින්න ඇති මම ට්‍රේ එකට බේකින් පේපර් එකක් දාගන්නවා. ඉතින් මම මේ විදිහට සීනි බටරුයි දාලා හොඳට මේක මගේ මැෂින් එකේ මේ විදිහට මික්ස් කරගන්නවා. ඒක මික්ස් කරලා බිත්තරත් එකතු කරලා ඊට පස්සේ මම කෙසෙල් ගෙඩි කීපයක් කපාගෙන ඒකත් දාගත්තා. මේ පොතු එහෙම විසික් කරන්නේ නැහැ. මම වේලලා මගේ පැලවලට දාගන්නවා. දැන් ඔන්න මිශ්‍රණය හරි. මම මේ හලාගත්ත පිටි ඒ වගේම කොකෝ පවුඩර්, බේකින් පවුඩර් ටික එකතු කරගත්ත පාන් පිටි මිශ්‍රණය දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේක හොඳට කලවම් කරනවා. ඉතින් ඔයාලා කේක් හදන්න දන්නවනේ නේද? ඉතින් කියන්න ඕනේ නෑනේ. ඉතින් මම හදන විදිය තමයි මේ. ඉතින් මගේ අලුත් මැෂින් එකේ මම ගොඩක් දේවල් හදන්න තමයි ඉදිරියේදී බලාගෙන ඉන්නේ. හරිම ලේසියෙන් ඔන්න මම පහෝදා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඔන්න කේක් එකත් මිශ්‍රණය හදාගත්තා. හදාගෙන බලන්නකො ස්පැචුලා එකකින් තියෙනකොට හරිම ලේසි. චුට්ටක්වත් භාජනයේ ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ විදිහට ට්‍රේ එකට දාගන්න පුළුවන් මේ වගේ ස්පැචුලා එකක් පාවිච්චි කරනකොට. ඉතින් මම මේක සෙල්සියස් අංශක 170ට විනාඩි 35ක් විතර බේක් කර ගන්නවා.
ඉතින් මං මේක ගෙනාවෙත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉදලා වැඩි කෙසෙල් විසි කරන්නේ නැතුව මේ විදිහට චූටි වෙලාවකදී චොක්ලට් කේක් එකක් හදාගන්න කෙසෙල් ගෙඩි දාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පහුවදා කේක් එකත් හදාගත්තේ. ඉතින් මේ විදිහට කේක් එකක් හදාගෙන තියාගත්තාම දවස් කීපයක් වුණත් අපිට තේ වලට එහෙම ගන්න පුළුවන්. මොකද ෆ්‍රිජ් එකේ දාලා වුණත් තියාගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝ එක පුරාවට රැඳිලා ඉඳලා මගේ වීඩියෝ එක තුළින් චූටි හරි දැනුමක් අවබෝධයක් ඔයාලා ලබා ගත්තා නම් මටත් ගොඩක් සතුටුයි. ඒ වගේම ඔයාලටත් සතුට ඇතිනේ නේද? ඉතින් මම ආරාධනා කරනවා මගේ වීඩියෝ බලන්න මේ පැත්තට ඇවිල්ලා නැති අයට එන්න කියලා. ඔය තියෙන කේක් එක, මේ තියෙන්නේ මම හදාගත්ත කේක් එක. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලට ආදරේ හැමදාම සතුටින් පරිස්සමින් එන්න. බුදු සරණයි.